කියලා දෙන්නේ සොසේජස් හදාගන්න පුළුවන් රසම රස විදිහක් ගැන. මේ විදියට සොසේජස් හදාගත්තොත් බත් ඕන තරම් ඔයාලට කන්න පුළුවන්. මුලින්ම අපි සොසේජස් ටික පුංචි කෑලි වලට කපා ගමු. ඔයාලට කාර්ය බහුල දවසට ඉක්මනින්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේක. ඉක්මනින්ම හදාගන්න පුළුවන්. ඒ නිසා ඔයාලත් try කරලා බලන්නකෝ. අපි සොසේජස් ටික නම් කපාගෙන ඉවරයි. ඊළඟට අපි මේකට අවශ්‍ය කරන ඉතුරු දේවල් ටික කපා ගමුකෝ. මෙන්න මේ විදිහට ලූණු, සුදු ලූණු, කරපිංචා, තක්කාලි, නයි මිරිස් මේ දේවලුත් කපා ගන්න. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳින් රත් වෙන්න තියලා මුලින්ම අපි ඒකට සුදු ලුණු ටිකක් එකතු කරගමු. ඒක ලාවට වගේ බැදීගෙන එද්දී අපි සොසේජස් ටික එකතු කරමු. සොසේජස් ටික විටින් විට රන්වන් පාට වෙනකන් බැදගන්න ඕන. ඒ වගේ හොඳින් බැදුනහම ඒකට අපි පීලූණු, නයි මිරිස්, තක්කාලි, කරපිංචා මේ දේවල් ටික එකතු කරලා අවශ්‍ය කරන කුළු බඩු ටිකත් එකතු කරගමු. මිරිස් කුඩු, කෑලි මිරිස්, කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්න. ලුණු ටිකක් මතක් කරලා දාගන්න. දැන් මේ දේවල් හැම දෙයක්ම එකතු කරගත්තට පස්සේ විනාඩියක් දෙකක් හොඳින් අපි මේක තෙම්පරාදු කරගන්න ඕන. හොඳින් තෙම්පරාදු වුණාට පස්සේ අපිට තියෙන්නේ ඉතින් රස බලන්න තමයි. ඔන්න යාළුවනේ අපේ සොසේජස් බෙදුම නම් දැන් හොඳට ඉදිලා තියෙන්නේ. රස සොසේජස් බෙදුමක් ඔයාලත් හදලා බලන්නකෝ. එහෙනම් යාළුවනේ අදට අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.